2006 වසරේදී රොබ් සහ විකි ග්‍රේව්ස් යන දෙන්නා ඔවුන්ගේ යෞවනයේ සිටි පුතුන් දෙදෙනාත් නගරයේ වේගවත් ජීවන රටාවෙන් හෙම්බත් වෙලා ඉන්න වෙලාවක වෙනස් ජීවිතයක් සොයන්න තීරණය කළා. ඒ නිසා ඔවුන්ට නිදහස් පරිසරයක තියෙන නව දේපලක් සොයන්න පටන් ගත්තා. ඇමරිකාවේ ඉන්ඩියානා නගරයට ආසන්න ප්‍රදේශයක තමයි ඔවුන් මේව කාර්යබහුල ජීවන රටාවෙන් මිදෙන්න පුළුවන් ස්ථානයක් සොයමින් සිටියේ. ඒ අතර ඔවුන්ට ඉන්ඩියානා ප්‍රදේශයේ දේපල බලමින් ඉන්න අතරතුර ෆොක්ස් හොලෝ ෆාම්ස් කියන විශාල පුලුල් වතුවායක් හම්බුණා. ඒ දේපල විශාල සහ අලංකාර එකක්. ඒත් ඒක විකිණීමට තිබුණේ ගොඩක් අඩු මිලකට. ඒක විශ්වාස කරන්නත් අපහසු තරමේ අඩු මිලක්. ඒ නිසා ඔවුන් දේපල වෙළඳාම් නියෝජිතයෙකුට කතා කරලා ඒ තැන බලන්න කැමතියි කියලා. ඊට පස්සේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා ඒ නියෝජිතයා උන්ට පිළිතුරු දෙනවා. ඔව් අපි ඔයාලට ඒ ස්ථානේ පෙන්වන්න කැමතියි. දැන් ඒ ස්ථානය විකිණීමට තියෙනවා. දැන්ට එහි කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. ඒක දැනට ආයෝජකයට අයිති දේපලක්. ඔව් ඒ විකිණීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ රොබ් සහ විකි කියනවා හරි අපි ඒක බලන්න යමු කියලා. ඔවුන් එකඟ වුණා. මේක ඇත්තටම වඩා හොඳ දෙයක් වගේ පෙනුනත් ටිකක් ඇත්ත වෙන්න බෑ වගේ හැඟීමක් රොබ් සහ විකීට තේරුණා. ඒත් හරි අපි බලන්න ගිහිල්ලා බලමු කියලා උන් තීරණය කරා. ඔවුන් මේ දේපලට ආවට පස්සේ දැක්කේ ඒක ඇත්තටම අලංකාර බව. ඒක ඇත්තටම අලංකාර දේපලක්. අලංකාර වතු යායක් කියලා. ඔවුන් ස්විමින් සිටි සියල්ලම එහි තිබුණ බව උන්ට තේරුණා. ගේ ඇතුලේ ස්විමින් pool එකක්, ගොඩක් bedrooms සහ bathrooms ගොඩක් තිබුණා. සරලව කියනනම් ඒක මහා මන්දිරයක්. ඔවුන් දේපල වටා ගමන් කරද්දී රොබ් තම බිරිඳට විකීට කියනවා මේ තැන මොකද්ද ප්‍රශ්නේ? ඇයි මේක මෙච්චර අඩුවට විකුණන්නේ? ඒක හිතා ගන්න බෑනේ කියලා කියනවා. ඒ ඇතේ රොබ් පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගන්නවා. ඔහුටම කියා ගන්නවා මම මේ තැන කොහෙන් හරි දැකලා තියෙනවනේ. මේ ගැන කොහෙන් හරි අහලා තියෙනවා. මෙතන ටීවී එකේවත් මම දැකලා තියෙනවද කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. තවදුරටත් ඔව් මේ ගැන කල්පනා කරද්දී ඔහු හිතනවා මට හිතෙන්නේ මේක ඉන්ඩියානා නගරයේ ඉතිහාසයේ ප්‍රසිද්ධම ඝාතකයෙක්ගේ ගෙයක් නේද කියලා. මේ ඒ හර්බ් බවුමර්ස්ටර්ගේ ගේ නේද කියලා ඔහුගේ හිතට එකපාරටම එනවා. ඊට පස්සේ ඔහුට මතක් වෙනවා මේක ෆොක්ස් හොලෝ ෆාම්ස් කියලා ඔහුට මතක් වෙනවා. ඔහුට ඒ ආපු සිතුවිල්ලත් එක්ක ඔහු ඉඩම් විකුණුම් නියෝජිතයෙක්ගෙන් අහනවා මේකේ ඉතා ලස්සනයි. ඒත් මේක හර්බ් බවුමර්ස්ටර්ගේ ගේද කියලා අහනවා. ඒ වෙලාවේ නියෝජිතයා මේ ප්‍රශ්නේ එයි කියලා බලාපොරොත්තු වෙන්න හිටියා වගේ කියනවා. ඔව් ඒක තමයි මේ. ඒ නිසා තමයි මේකේ තාමත් විකුණන්න බැරි වුනේ. මිනිස්සු මේකේ මිලදී ගන්න කැමැත්තක් නැහැ කියලා පිළිතුරු දෙනවා. නියෝජිතයා තවදුරටත් කියනවා 90 දශකයේ ඒ භයානක සිදුවීම් වලින් පස්සේ මේක ආයෝජකෙක් මිලදී ගත්තා. එයා මේ ගේ මුලින්ම වෙනස් කරලා සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල ඇතුළතින් අලුත් කරා. කලින් තිබුණු සියලුම දේවල් ඉවත් කරා කියලා. හර්බ් බවුමර්ස්ටර් එහි ජීවත් වූ කාලේ තිබුණු හැඩය මුලින්ම වෙනස් කරලා තිබුණා. කිසිම කෙනෙක්ට ඒකේ මිලදී ගන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඒකට හේතුව ඔහු තරුණ පිරිමි බොහෝ දෙනෙක් මරලා ඒ දේපල තුලම ඔවුන්ව වළදමා තිබුණ කියන කතාව. තවමත් පරීක්ෂකයන්ට ඒ දේපල වටා අස්ථි කොටස් හමු වෙමින් තිබුණා. සහ සම්පූර්ණයෙන්ම බිලිව්වන්ගේ ගණන හඳුනා ගන්න අමාරු වෙලා තිබුණා. ඒ නිසා මේතන ජීවත් වෙන ටිකක් භයානක අමුතු හැඟීමක් ඇති කරන ස්ථානයක් වෙලා තිබුණා කියලා නියෝජිතයා සරලවම කියනවා. ඒක තමයි මේක මේ තරම් ලාභ දේපල ලස්සනයි. හොඳින් නඩත්තු කරලා තියෙනවා. නමුත් මේ ඉතිහාසය නිසා කවුරුත් මෙතනට එන්න කැමති නැහැ කියලා නියෝජිතයා තවදුරටත් කියනවා. ඒ ඉතිහාසය ගැන කියලා නියෝජිතයා උන්ට කියනවා ඔබත් ඔබගේ බිරිඳත් මේ ගැන කතා කරලා තීරණයක් ගන්න කියලා උන්ට කියනවා. පස්සේ රොබ් සහ විකි කතා බහ කරලා මේ දේපල මිලදී ගන්න තීරණය කරනවා. සති කිහිපයකට පස්සේ රොබ් සහ විකි ඔවුන්ගේ තරුණ පුතුන් දෙදෙනා සමග ෆොක්ස් හොලෝ ෆාම්ස් වෙත පදිංචියට යනවා. ඔවුන් මේ ස්ථානයේ ඉතාමත් කැමති වෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ පුතුන් දෙදෙනාට ස්විමින් pool එකේ නාන ලැබීම ගැන හරිම සතුටක් තිබුණා. ඔවුන් ඒක පුරුද්දක් විදිහට කරා. පිටතේ ඉඳලා දූලා සෙල්ලම් කරලා ඇවිත් නාන තතාකයට පැනලා සෙල්ලම් කරන්න. ඔවුන් වැඩි වශයෙන් කැමති වුණා. ඒ සමගම ඔවුන් පිටතින් කුණු සහ අපද්‍රව්‍ය රැගෙන නිසා තටාකය සහ අවට තැන් පිරිසිදු කරන්න විකීට මෙන්ම රොබ්ටත් සිදු වුණා. එක දවසක් විකී නාන තටාකයේ වටේ තිබුණු කුණු වැකියුම් කර හිටියා. ඇය වැකියුම් එකෙන් ඒ කුණු සියල්ල ඉවත් කරමින් ඉන්න අතරේ අදිසියම වැකියුම් මැෂින් එක නැවතුණා. ඇත්තටම සිදුවෙලා තිබුණේ වැකියුම් එකට සම්බන්ධ කරලා තිබුණු විදුලි කේබලය ලිහිල් වෙලා බිත්තියේ සොකට් එකෙන් ගැලවිලා තිබුණේ. ඒකම ඇය හිතනවා මම වැකියුම් කරද්දි කම්බිය ඇදිලා සොකට් එකෙන් ගැලවෙන්නේ නැති කියලා. ඉතින් ඇය ගිහිල්ලා ප්ලග් එක නැවත සම්බන්ධ කරලා
ආපහු තටාකයේ වටේ තිබුණු අපද්‍රව්‍ය නැවත වැකියුම් කරන්න පටන් ගන්නවා. එසේ වැකියුම් කරගෙන යද්දී ප්ලග් එක ආයිත් ගැලවිලා හදිස්සියෙම යන්ත්‍රය නවතිනවා. එය හැරි බිත්තියේ තිබුණු ප්ලග් එක දිහා බලනවා. එවිට දකින දේ ඇය තව පුදුමයටපත් කරනවා. වැකියුම් එකේ ප්ලග් එක ප්ලග් කරලා තිබුණු බිත්තියේ සොකට් එකත් අතර අඩියක් වගේ දුරක් තියෙනවා. මේ වතාවේ විකීට පුදුමයක් ඇති වෙනවා. මොකද ඇය හොඳට මතක් කරලා බලනවා ඇය වයර් එක ගැලවිලා එන්න තරම් වේගකින් යන්ත්‍රය ක්‍රියා කරේ නැහැ කියලා. ඒක සාමාන්‍යයෙන් ඇදිලා වයර් එක එන්න ගැලවුණා වගේ දෙයක් නෙමෙයි. කවුරු හරි හොඳට ප්ලග් එක එළියට ඇදලා ගත්තා වගේ පේන්නේ. ඇය Tamanටම කියා ගන්නවා. මම ආයෙත් එහෙම ඇදලා එන්න තරම් එළියට ඇද්දද කියලා නැවතත් ඇය කල්පනා කරලා බලනවා. වයර් එක පුටුවකටවත් හිර වුණාද කියලා ඇය කල්පනා කරනවා. කොහොමද මේක අඩියක් දුරට ඇදිලා එන්නේ කියලා ඇය නැවත ප්ලග් එක සම්බන්ධ කරලා ඒක හොඳට සම්බන්ධ වෙලාද කියලා පරීක්ෂා කරන් ටිකක් ඇදලත් බලනවා. ඒක බුරුල් නැතුව හොඳටම ප්ලග් එක සොකට් එකට සම්බන්ධ වෙලා තියෙනවා දැන්. ඊට පස්සේ ඇය නැවතත් වැකියුම් කරන්න පටන් ගන්නවා. ඒත් මේ වතාවේ ඇය ටිකක් සැකයෙන් අවධානයෙන් වගේ පසුපස හැරලා බලනවා අවුට්ලට් එක දිහා. මොකද මේක ඉබේටම එළියට එන්නේ කියලා ඇයට සැක හිතෙනවා. ඇය එහෙම බලමින් ඉන්න අතරේ හදිසියෙම ඇගේ ඇස් ඉදිරි පිටම ප්ලග් එක සොකට් එකෙන් එළියට එනවා. කතාවේ ඒ සාමාන්‍යයෙන් බිම් වැඩ විදිහට නෙමෙයි වෙන්නේ. ඒ හරියට කිසිවෙක් එතන ඉඳන් ඇදලා ගන්නවා වගේ එළියට ඇදලා දානවා වගේ තමයි ගැලවිලා විසි වෙන්නේ. වයර් එක ගැලවිලා විසි වෙද්දී විදුලි පුළිඟුත් විසි වෙනවා. විකී හොඳටම බීරපත් වෙනවා. වැකියුම් කරන එක අතහැරලා දාලා ඉවත් වෙනවා එතන. ඒ වෙලාවේ ඇයට ඒකෙන කිසිම පැහැදිලි අදහසක් නැහැ. මේක කොහොමද වෙන්නේ කියන හැඟීම විතරයි ඉතිරිලා තිබුණේ. රොබ් සේවය කරන්නේ මෝටර රථ අලෙවි නියෝජිතයෙක් විදිහට. ඔහුගේ එක සේවකයෙක් වන ජෝ නිතරම වැඩට එන්න පරක්කු වෙන එක ගැන ප්‍රශ්නයක් වෙලා තිබුණා. දවසක් අවසානයේ රොබ් ඔහුගෙන් කෙලින්ම අහනවා ජෝ මොකද හැමදාම පරක්කු වෙන්නේ කියලා. ජෝ කියනවා මම ඉන්නේ පැයකටත් වැඩි දුරක. මට මෙතනට වෙලාවට එන්න අමාරුයි. මට වෙන තැනක් හොයාගන්න ඕනේ නවතන් ගන්න කියලා ජෝ කියනවා. මේ වෙලාවේ රොබ් කියනවා ඇත්තටම අපේ වතුයායේ නිවසක් තියෙනවා අමතරව වෙන මහල් නිවාසයක්. දැනට ඒකේ කවුරුත් නැහැ. ඔයාලට කැමති නම් ඒක රෙන්ට් එකට දෙන්න පුළුවන් කියලා. ජෝ කියනවා ඒක නම් හොඳ අදහසක්. ජෝ ඒ අදහසට එකඟ වෙනවා. ඒ නිසා දවස් කිහිපයකට පස්සේ රොබ් ජෝට ඔවුන්ගේ වෙනම පිහිටි මහල් නිවාසයට පදිංචියට මාරු වෙන්න උදව් කරනවා. ඔවුන් දෙදෙනාම ජෝගේ බඩු බාහිරාදිය සහ ඔහුගේ සියලුම දේවල් අරගෙන ඒ මහල් නිවාසයට යනවා. පැය කිහිපයකට පස්සේ ජෝගේ නව ජීවිතය ෆොක්ස් හොලෝ ෆාම්ස් ඇතුළත ආරම්භ වෙනවා. රොබ් පිටව ගිය පස්සේ ජෝ හොඳටම මහන්සිලා ඒ අතර ඔහු ඉන්න ඔහුගේ සොරතල් බල්ලා ෆ්‍රෙඩ් විතරයි. දවසේ වෙහෙස නිසා ඔහු වෙනත් යමක් නොකර ඇඳට වැටෙනවා. ඔහුට ඉක්මනටම නිින්ද යනවා. ජෝට එදා රාත්‍රියේ අමුතු හීනයක් පේනවා. ඔහු සීනෙන් දකිනවා නොහඳුනන කෙනෙක් ඔහු පසුපස හඹා යනවා, පන්නනවා. ඔහුගෙන් බේරෙන්න ඔහු ඉන්න මහල් නිවාසයෙන් පැනලා දුවන්නයි ජෝ හදන්නේ. ඒක ඉතා තද බියකරු සිහිනයක්. මේ සිහින කොච්චර ප්‍රබලද සහ භයානකද කිව්වොත් ඔහු නිින්දෙන්ම ඒකට ප්‍රතිචාර දක්වන්න අරන් නිින්දෙන් ඇඳෙන් බහැලා දුවගෙන ගිහින් දොරේ වැදිලා දොරේ දිවන වීදුරුත් කුඩු කරගෙන බිම ඇද වැටෙනවා. ඒ වැටිලා කැඩුණු වීදුරු වලට අත් දෙකම තුවාල වෙනවා. පස්සේ නිින්දෙන් නැහැරෙන ජෝ ඔහුට මොකද්ද ඒ දැක්කේ? මොකද්ද මේ වුනේ කියලා හිතා ගන්න බැරුව කල්පනා කරනවා. දවස් කිහිපයකට පස්සේ විකී නිවසට එද්දී රොබ් ගෙදර පිටත පිටියේ පාට කරමින් ඉන්නවා. ඔවුන් දෙදෙනාම ටිකක් නැවතලා කතා කරන්නේ මේ පේන්ටින් එක ඉවරනහම ගෙදර කොච්චර ලස්සන වෙයිද කියලා. මේ වත්ත කෙලවරට වෙන්න වනාන්තරයක් තියෙනවා. දැන් විකී ජොබ් එක කතා කරගෙන ඉන්න අතරතුර විකීගේ ඇස් කොනට පේන්න ගන්නවා වනාන්තරේ පටන් ගැනීමට සහ වත්තේ කෙළවරට එන සීමාවේ රතු ටී-ෂර්ට් එකක් අඳගත්තු මිනිහෙක් ඉන්නවා. ඔහු කිසිම චලනයක් නැතුව එතෙන්ට වෙලා හිටගෙන තමයි ඉන්නවා කියලා පේන්නේ. හරියට රොබ් සහ විකී දිහා බලමින් ඉන්නවා වගේ තමයි විකීගේ ඇස් කොනට පේන්නේ. විකී දිගටම ඔහු දිහා බලන් ඉන්න පටන් ගන්නවා. ඒකම ඔහු පිටිපස්ස හැරලා වනාන්තරය ඇතුළට හිමින් ඇවිදලා යන්න පටන් ගන්නවා. විකීට ටිකක් පුදුමයි. ඒ කියන රොබ්ට කියන්න කලින් ඒ මිනිස්සයා සම්පූර්ණයෙන්ම කැලේ ඇතුළට අතුරුදහන් වෙනවා. ඇයි ඉක්මනින්ම රොබ්ට කතා කරනවා. රොබ්
අපේ වත්තේ කෙළවරක කවුද කෙනෙක් හිටියා රතු ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන. ඔව් එහෙම මෙතන හිටියා කියලා. රොබ් ඒක අහලා ටිකක් සංසුන්ව කියනවා අපි ඇවිල්ලා ඉන්නේ කලින් සීරියල් කියලා කෙනෙක්. දාම ඝාතකයෙක්ගේ ගෙදරකට. ඉතින් මෙහි මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන එක පුදුමයක් නෙමෙයි. කියනවා. ඔවුන් දෙදෙනා විකි දැක දේ පරීක්ෂා කරන්න මේ පැත්තට ගිහින් බලනවා. ඒත් එතන කවුරුත් නැහැ. ඔවුන් කෑ ගහලා අහනවා කවුරුත් ඉන්නවද මේ හරිය කියලා. නමුත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. විකි සහ රොබ් අවසානයේ හිතනවා මේකේ ඉතිහාසය නිසා මෙහෙට මිනිස්සු වෙන්න බලන එක ටිකක් හොරෙන් බලන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ සිදුවීම ගැන තවදුරටත් කරදර නොවී ඉන්න දෙන්නම තීරණය කරනවා. එදා රාත්‍රියේ ජෝ ඔහුගේ මහල් නිවාසයේ කෑම පිඟන් සෝදමින් ඉන්නවා. මේ වෙද්දී දැනටමත් රැය වෙලා. රැය 11ට වගේ. ජෝ පිඟන් සෝදමින් ඉන්න අතරේ අදිසියම කවුද දොරට තට්ටු කරන ශබ්දයක් ඇහෙනවා. ඒ වෙලාවේ ඔහුගේ අත් තෙත් ගතිය නිසා ඔහු ටැප් එක වහලා පොඩක් ඉන්න කියලා කියනවා. ඔහු ඉක්මනින්ම අත් පිහදාගෙන යන්න හැදුවා. දොරට තට්ටු කරන එක නම් තාමත් සිදු වෙනවා. එන්න වැඩි වෙනවා. ඒක අමුත්තකගේ දොරට තට්ටු කිරීමක් වගේ නෙමෙයි. ඒක හරිම උග්‍ර ආවේගයෙන් සිදු කරන තට්ටු කිරීමක්. ජෝ හිතනවා මේ විකිම රොබ් වෙන්න නැති කියලා. පොඩක් ඉන්න මම එනවා කියලා කියාගෙනම දොර ගාවට යනවා. දොරට තට්ටු කරන එක මේ වෙනකොට සිදුවේ පවතිනකොටම ජෝ දොර ඇරලා බලනවා. දොර ඇරලා බලද්දිම දොරට තට්ටු කරන එක නවතිනවා. ඒ ජෝ බැලුවම කවුරුත් ඒ හරිය නෑ. ජෝ එකපාරටම හිතනවා හරි කවුරු හරි මෙතන හැංගිලා ඉන්නවා කියලා ඔහු හිතනවා. වහල උඩ කවුරු හරි හැංගිලාද? නැත්නම් කොහේ හරි පිටිපස්සට හැංගිලාවද? ඔහු ටිකක් පිටතට ඔලුව දාලා බලනවා. පස්සේ ඔහු ඉදිරිපස තියෙන පඩිපෙළියට නැගලා බලනවා. වටපිට බලද්දි කිසිම දෙයක් නැහැ. ඔහු හිතනවා කවුරු හරි දොරට තට්ටු කරලා තිබ්බනම් මේ වෙලාවේ එයා දිව්වත් මට පේන්න ඕනේ. ඒත් කිසිම සලකුවක් නැහැ. අඩි සලකුණක්වත් නැහැ. වටපිටාව හරිම නිහඬයි. ඔහු ටික කෙලියේ නැවතලා ඉඳලා කිසිම ශබ්දයක් නැතුව සම්පූර්ණ නිහඬතාවයක් තියෙද්දී කවුරුත් එතන නැති තේරුම් ගන්නවා. ඔහු ඇතුළට ගිහිල්ලා දොර වහන අතරෙම ඔහුගේ ඇස් කොනට පේනවා මිනිසෙක් වගේ සෙවණැල්ලක්. ඔහුගේ ඇඳ තිබෙන කාමරේ පැත්තට සාලේ ඉඳන් ඇදිලා යනවා වගේ. ඒක දැකපු ජෝ එකපාරටම තටි ගන්නවා. ඒ වෙලාවෙම ඔහුගේ බල්ලා ගොරවලා නිදන කාමරේ දිහා බලන් ඉන්නවා. ජෝ ඉක්මනින් නිදන කාමරේ පැත්තට ගිහිල්ලා ඇතුළ බලනවා. ඒත් කිසිම කෙනෙක් නැහැ. කිසිම සලකුණක් නැහැ. ඔහු මොකද්ද මේ වෙන්නේ කියලා හොඳට පරීක්ෂා කරන්න ලයිට් ඔක්කොම දානවා. කාමරේ වටේටම බලනවා. ඇඳන් යට, බිත්ති කොනවල වල, අල්මාරිය ඇතුළත නමුත් කිසිම දෙයක් ඔහුට හම්බ වෙන්නේ නැහැ. ඔහුට ඒ වෙලාවෙම හිතෙනවා මම මොකද්ද මේ දැක්කේ කියලා. මේ සිදුවීම් ඔක්කොම නිසා ජෝ හොඳටම බය වෙනවා. ජෝ ඒ ඇපාර්ට්මන්ට් එකට ඇවිල්ලා සති 3ක් වගේ කාලයක් ගත වුණා. ඒ කාලය තුල ඔහු පුරුද්දක් විදිහට හවස ෆ්‍රෙඩ් එක්ක ඔහුගේ සුරතල් බලුපැටියත් එක්ක පාරේ ඇවිදින්න යනවා. ඒ පාර දිගයි. හොඳ ලයිට් තියෙනවා. වතු යායේ විශාල නිසා ටිකක් තනි වුණ හැඟීමක් තමයි අපට තියෙන්නේ. ඔහු ෆ්‍රෙඩ් එක්ක පාර දෙකේ ගිහින් ආපහු එනවා. නමුත් ඔහුගේ දොරට තට්ටු කරපු සිද්ධිය සහ නිදන කාමරේ අත්දකපු සිද්ධිය නිසා ජෝ සාමාන්‍යයෙන් කලින් හැසිරෙච්ච විදිහට වඩා අවධානයෙන් තමයි හැසිරෙන්න පටන් ගත්තේ. ඔහු වටපිටාව ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඔහුට හැමතිස්සෙම හිතෙන්නේ ඔහුට ආරක්ෂිතද කියන හැඟීම. ඔහු ෆ්‍රෙඩ් එක සාමාන්‍ය විදිහට ඇවිදින්න යනවා වෙනුවට මේ වතාවේ ඔහු හිතනවා රොබ් සහ විකි ඉන්න ගෙවල් පැත්තට ගිහිල්ලා බලන්න. සමහර විට දොරට තට්ටු කරේ එයාලා වෙන්නත් පුළුවන් කියලා ඔහු හිතනවා. ඔහු පාර දිගේ යද්දී ඔහුට පේනවා විකි සහ රොබ් ගෙදර ලයිට්ස් ඔෆ් කරලා. ගෙදර සම්පූර්ණයෙන්ම අඳුරුයි කියලා. ජෝ වැඩි දුරක් යන්න කලින් ෆ්‍රෙඩ් එකපාරටම අමුතු වෙනවා. ෆ්‍රෙඩ් මොකක් හරි දෙයකට බය වෙලා වගේ නතර වුණා. ඒකම වත්තේ මායමට වෙන්න තියෙන කැලෑබද ප්‍රදේශයේ තියෙන ගස් පෙළිය පැත්තට දුවන පටන් ගත්තා. ජෝ ඒකම ෆ්‍රෙඩ් එන්න කියලා කෑගස ෆ්‍රෙඩ් පසුපස දුවන්න පටන් ගත්තා. ඒත් ඔහු ටිකක් නතර වෙලා කෙලින් ඈත බලන මොහොතේම ඔහුට පේනවා පාරේ ලයිට් කණුව අතරින් කැලාවේ කෙළවර රතුපාට ටී-ෂර්ට් එකක් අඳගත්තු මිනිස්සෙක්ව. ඔහුගේ පසුපැත්ත ජෝගේ පැත්තට හැරලා තිබුණා. නමුත් ඒ අඳුරු ආලෝකය වැටෙන්නේ නැති මායිමේ ඔහුගේ හැඩේ ටිකෙන් ටික මැකී යන වගේ දැනෙනවා. හරියට වනාන්තරය ඔහු ගිල ගන්නවා වගේ. ජෝට හිතෙන්නේ මේ මිනිස්සයා අතුරුදහන් වෙනවා කියලා.
ඒත් ෆ්‍රෙඩ් නවතින්නේ නැතුව කෙලින් මේ රතු ටී-ෂර්ට් එක ඇඳගත්තු මිනිස්සයා හිටපු කැලෑව දිහාට දුවගෙන යනවා. ජෝට බයක් දැනුණත් ෆ්‍රෙඩ් තමන්ගේ සුරතල් බල්ලා නිසා ඔහුට එහෙම ඉන්න බෑ. ඔහු ෆ්‍රෙඩ් කියලා කෑ ගහගෙන ඔහුත් කැලෑව ඇතුළට දුවනවා. ඔහු ගස් අතරින් ටිකක් දුර යනවා. ඒ ඊටාම අඳුරුයි. ලයිට් එකක්වත් නැහැ. සද්දයක්වත් නැති තැන. ඔහු ෆ්‍රෙඩ්ව හොයනවා. ෆ්‍රෙඩ් දැන් පුරන්නේ නැහැ. ඒ වෙනුවට ෆ්‍රෙඩ් හොඳටම බය වෙලා ජෝ ඉන්න පැත්තටම හැරිලා හරියට කරගන්න දෙයක් නැහැ වගේ බලන් ඉන්නවා. ජෝගේ හිතට අමුතුම බරක් වගේ දැනෙන්න ගත්තා. ඔහුගේ සුරතල් බල්ලට ෆ්‍රෙඩ් එන්න කියලා කියනවත් එක්කම ඔහුට දැනෙන්න පටන් ගන්නවා කවුරු හරි ඔහු පිටිපස්සේ ඉන්නවා කියලා. ඔහු සෙමින් හැරෙන්න පටන් ගන්නවා. ඒකම රතු ටී-ෂර්ට් එක ඇඳගත්තු මිනිස්සයා ඔහු ළඟින් හිටගෙන ඉන්නවා. ඒ පුද්ගලයා කෙලින්ම ජෝ දිහා බලාගෙන ඉන්නවා. කිසිම શબ્දයක් නැතුව, කිසිම චලනයක් නැතුව. ජෝ ඒ මොහොතේම සම්පූර්ණයෙන්ම අඳුන් කුඳුන් වෙලා තවදුරටත් නවතින්නේ නැතුව දුවන්න පටන් ගන්නවා කැලෑවෙන් එළියට. ඔහුගේ පසුපස ෆ්‍රෙඩුත් දුවන්න පටන් ගන්නවා. ඔවුන් දෙදෙනාම ඉක්මනින් ඔවුන්ගේ නිවාසයට ආපහු දුවගෙන යනවා. ජෝ උඩට දුවලා ෆ්‍රෙඩ්වත් දාගෙන දොර වහ ගන්නවා. ජනෙල් තිරේදී වහනවා. හැම දොරක්ම ලොක් කරනවා. ජෝට නිදා ගන්නවත් බෑ. ඔහු නිතරම ජනෙල් දිහා බලනවා. ඇතුලේ වුණත් වටපිට එවිකම් කරලා බලනවා. ඊළඟ උදේ ජෝ රොබ් සහ විකි හමු වෙලා කලින් රාත්‍රියේ සිදුණු හැමදේම උන්ට කියනවා. දොරට තට්ටු කරපු එකේ පටන් නිදන කාමරය දැක්ක සෙවනල්ලත් පාරදී අතුපාර ටී-ෂර්ට් එකක් ඇඳගත්තු රූපයත් කැලේදී සිදුවෙච්ච දේවල් ඔක්කොම ජෝ රොබ් සහ විකීට කියනවා. ඔහු කියද්දිම විකි ටිකක් කලබල වෙනවා. එයාට තමන්ගේ අත්දැකීම් මතක් වෙනවා. එයාත් කියනවා මමත් ඒ දෙයම දැක්කා. මම රතු ටී-ෂර්ට් එකක් ඇඳගත්ත ඡායාවක් වගේ දෙයක් දැක්කා කියලා. එයා වත්තේ ඒ දිශාව පෙන්නලා කියනවා එතන තමයි ඒ දේ දැක්කේ කියලා. රෑ ඔහු අපාර්ට්මන්ට් එක ඇතුලේ ඉඳිද්දී ඔහුගේ අපාර්ට්මන්ට් එකේ දොරට ආයෙමත් තට්ටු කරන ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ජෝ එකපාරටම උස්සන්ඩින් අහනවා කවුද දොර ගාව ඉන්නේ කියලා. නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. දොරට තට්ටු කරන එක නවතින්නේ නැහැ. දොරට තට්ටු කරන ශබ්දය එන්නේ දොරේ පිටතින් තියෙන දොරට හයි කරපු යකඩ කොක්කින්. ජෝ ටිකක් වෙලා බලන් ඉඳලා දොර ඉතා වේගෙන් අරිනවා. නමුත් දොර ගාව කවුරුත් නැහැ. ඔහු දොර දිහා බලද්දී දොරේ යකඩ කොක්ක අමුතු විදිහකට නැවතිලා තියෙනවා. ඒක හරියට එහා මෙහා කරන්න පුළුවන් කොක්කක් පොළොවට සමාන්තරව උඩට තබාගෙන කවුරු හරි අල්ලන් ඉන්නවා වගේ. නමුත් වටපිටාවේ කිසිම කෙනෙක් පේන්නේ නැහැ. දොර ඉස්සරහත් කවුරුත් නැහැ. ජෝ ඒ කොක්ක දිහා බලාගෙන ඉන්න අතරතුරම කොක්ක එකපාරටම පල්ලෙහාට වැටිලා දොරේ වදිනවා. හරියට නිකන් කවුරු හරි මෙච්චරලා අල්ලන් හිටපු කොක්ක අතාරිනවා වගේ. ඒ මොහොතේම ජෝ ඉතා වේගෙන් දොර වහනවා. වහලා දාලා දොර ලොක් කරනවා. ජෝ සම්පූර්ණයෙන්ම තුෂ්ණිම් භූත වෙලා දොර දිහාම බලාගෙන ඉන්නවා. ඔහුට ඇහෙනවා කරකවලා අගුල සෙමින් කැරගෙන ශබ්දය. දැන් දොරේ අගුල කැරකිලා ඉවරයි. ඒත් දොර ලොක් කරලා තියෙන්නේ. ඒත් ජෝ දකින්නවා දැන් කැරකිච්ච දොරේ අගුල කැරකිලා ඉවර වුණත් ඒක කවුරු හරි අල්ලන් ඉන්නවා වගේ. නැත්තම් දොරේ ලොක් එක ආපහු අනිත් පැත්තට කැරකෙන්න ඕනේ. හැබැයි දැන් කැරකෙන්නේ නැති නිසා ජෝට පේනවා මේක කවුරු හරි අල්ලන් ඉන්නේ කියලා. මුළු කාමරේම නිහඬයි. කිසිම ශබ්දයක් නැහැ. ජෝත් ඒ නිහඬතාවය තුළම ගල් ගහලා ඉඳද්දී දොර එක පාටම කිසියම් බලයකින් දොර කඩාගෙන දොර ලොක් එක කැඩිලා යනවා. නමුත් එතන කවුරුත් නැහැ. ජෝ මොහොතට සම්පූර්ණයෙන්ම ගල් ගහනවා. ඔහුට තේරුම් ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊළඟ මොහොතේ ඔහු කිසිම දෙයක් නොබලා හැරෙන්නවත් නැතුව ඔහුගේ අපාර්ට්මන්ට් එකෙන් පිටතට දුවනවා. ජෝ දොර කඩාගෙන ආපු ඒ මොහොතේම පස්සේ ජෝ ටිකක් දුර දුවලා තමුගේ අපාර්ට්මන්ට් එකේ දිහා බලන් ඉන්නවා. ඔව් හැරිලා ආපහු තමන්ගේ අපාර්ට්මන්ට් එක දිහා බලද්දී ඔහුට පේනවා සම්පූර්ණයෙන්ම සුදු පාටට හිස සිට පාද දක්වාම තෙත්තුණ කෑ ගහගෙන ඔහු දෙසට දුවන් එන මිනිස්සෙක් වගේ ඡායාවක්. ඒ මිනිහා එකපාරටම ජෝගේ දිහාට දුවගෙන යනවා. නමුත් ජෝගේ ශරීරය තුලින් විනවිද ගිහිලා වාතලයට අතුරුදහන් වුණා. ඔහු ශනිකවම ෆ්‍රෙඩ් සුල්තල් බල්ලත් අරගෙන විකිලක ගෙදරට පලා යනවා. විකිලකගේ ඇතුළට ගිහින් ඔහු දැක්ක සියලුම දේවල් ඔවුන්ට කියනවා. දොරට තට්ටු කරපු විදිහ, සුදු තෙත ඡායාව හැමදේම. මෙවර රොබ් සහ විකි දෙදෙනාම ඊටාම බයටපත් වෙනවා. ඔවුන්ට තේරුම් වෙනවා
ෆොක්ස් හොලෝ ෆාම්ස් කියන්නේ බරපතල ඉතිහාසයක් තියෙන තැනක්. ඒ නිසා උන් කියා ගන්නවා මේ හැමදේම හර්බර්ට් බවුමයිස්ටර්ගේ කාලේ සිදුවුණු භයානක සිදුවීම් වල කරදරයටපත් වුණ අයගේ සිර වුණා ආත්ම වෙන්න පුළුවන් කියලා. රොබ් කියනවා දැක්ක රතු පාට ටී-ෂර්ට් එකක් ඇඳගත්තු මිනිසයා බවුමයිස්ටර්ගෙන් පලා යන්න කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ජෝගේ ඇපාර්ට්මන්ට් එකේ දැක්ක සුදු ඡායාව තවත් අපරාධයකට මුහුණ දුන්නු කෙනෙක් වෙන්න පුළුවන් කියලා තෝන් කතා වෙනවා. ඒ රාත්‍රියේම වුන් තීරණය කරනවා ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා මේ ගැන රිසර්ච් එකක් කරන්න. ජෝ රොබ් සහ විකි එකට එකතු වෙලා ෆොක්ස් හොලෝ ෆාම්ස් සම්බන්ධ සිදුවීම ගැන හොයන්න පටන් ගන්නවා. ඔවුන් රිසර්ච් එක කරගෙන යද්දී උන්ට තේරෙනවා මේ ඉතිහාසයේ සාමාන්‍ය අපරාධ කතාවක් නෙවෙයි කියලා. අතුරුදහන් වුණු තරුණයන් ගණන තාම නිශ්චිතව දන්නේ නැහැ. සහ ඉඩම තුළ සොයාගත් අස්ති කොටස් වගේ දේවල් නිසා මේක ඉතාමත් බරපතල සහ අසම්පූර්ණ කතාවක් බව ඔවුන්ට පිළිගන්න සිදු වෙනවා. ඔවුන් බවුමයිස්ටර් ගැන තවත් කියවද්දී අපරාධයට ලක්වුණු ගොඩක් දෙනාගේ ෆොටෝස්, රිපෝට්ස් සහ ආටිකල්ස් ගොඩක් කියවන්න පටන් ගන්නවා. ජෝ එකපාරටම කම්පියුටරේ පේන තියෙන එක දිහා බලන් ඉන්න පටන් ගන්නවා. ඔහු ස්ක්‍රීන් එක දිහා දිගටම බලාගෙන ඉඳලා කියනවා ඇඟ තෙත්තුණු සුදු ඇඳගත්තු කෙනා ඔහු කරා දුවගෙන ආවේ මේ ඡායාරූපේ ඉන්න කෙනා තමයි කියලා ඔහු කියන්න පටන් ගන්නවා. ඒ නිසා වුන් තුන්දෙනාම තේරුම් ගන්නවා මේක ෆොක්ස් හොලෝ ෆාම්ස් වල ඉතිහාසයට සම්බන්ධ බවුමයිස්ටර්ගේ අපරාධ වලට මුහුණ දුන්නු අයගේ නැවත පැමිණීම වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඔවුන් බවුමයිස්ටර්ගේ කේස් එක තවදුරටත් ගැඹුරට අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. විශේෂයෙන් ෆොක්ස් හොලෝ ෆාම්ස් අවුඩ ප්‍රදේශය ගැන වාර්තා කියවද්දී ඔවුන්ට හැඟෙනවා සමහර මැරුණු අය සම්පූර්ණයෙන්ම හඳුනාගෙන නැති බවත් වත්ත තුර තවදුරටත් සොයා නොගත් මැරුණ අයගේ දේවල් තියෙන්න පුළුවන් කියලත් ඔවුන්ට තේරුම් වෙනවා. දවස් කීපයක් තිස්සේ කිසිම සිදුවීමක් සිදු වුණේ නැහැ. අවසානයේ ජෝ තීරණය කරනවා ෆ්‍රෙඩ් එක ආයෙත් කැලෑ පැත්තට ඇවිදින්න යන්න. ඔවුන් යන්නේ නැවතත් රතු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන හිටපු කෙනා හිටපු තැනටමයි. ඒ දහවල් වෙලාවක්. ඔවුන් ඇවිදින පාර දිගේ ඉදිරියට යද්දී එකපාරටම ඔහුට පේන්න ගන්නවා මිනිස්සෙක්ගේ කලව අස්තියක්. ඒක තින්නේ බීම වැටිලා කොළ අතර. ජෝ එකපාරටම නවතිනවා. ඔහුට හිතෙන්නේ මෙතන කොච්චර පරීක්ෂා කරලා තියෙනවද? ඉතින් කොහොමද මෙතන තාම අස්තියක් තියෙන කවුරුත් නොදැක්ක? ඒ මොහොත ගැන කියන්නේ අමුතුම හැඟීමකින්. ඒ අස්තිය එතන තිබ්බේ හිතාමතාම මට හමු වෙන්න වගේ කියලා ඔහු කියනවා. ඔහුට හිතෙන්නේ රතු ඇඳුමින් දැක්ක ඡායාව මේ හිතාමතාම මෙම සිදුවීම මෙම සාක්ෂිය සොයා ගැනීමට කරන ලද දෙයක් බවයි. ඔවුන් තීරණය කරනවා ඒක බලධාරීන්ට වාර්තා කරන්න. ඒ අතර රොබ් පරීක්ෂකයන්ට ඉල්ලීමක් කරනවා. ඔහු පරීක්ෂක නිලධාරීන්ට කියනවා ගෙදරට ඔවුන්ගේ වත්තට එන්න පුළුවන්ද කියලා. අපිට මේ වත්ත ගැන හරියටම විස්තරයක් තේරුම් කරලා දෙන්න කියලා. බවුමයිස්ටර්ගේ සිද්ධියේදී සිදුවීම් කොහෙද සිදු වෙලා තියෙන්නේ? කොහෙද ශරීර වරදාලා තියෙන්නේ කියලා විස්තර ඔවුන්ට පවසන්න කියලා පරීක්ෂක නිලධාරීන්ට රොබ් විසින් ඉල්ලීමක් කරනවා. පරීක්ෂකයන් ඒකට එකඟ වෙනවා. සත්‍ය දත් අනුව බවුමයිස්ටර් ෆොක්ස් හොලෝ ෆාම්ස් භාවිතා කරලා තියෙන්නේ සමලිංගික පිරිමි අයව ආකර්ෂණය කරගන්න. පස්සේ ඔහු ඔවුන්ට හානි කරලා තියෙන බවට බලවත් සාක්ෂි තියෙනවා. වතුයායේදී කරපු විශාල පරීක්ෂණයකින් මිනිස් අස්ථි සහ කොටස් විශාල ප්‍රශ්න හම්බෙලා තියෙනවා. දවසක් රාත්‍රියේ ජෝ තමන්ගේ කම්පියුටර් එකේ වැඩ කරමින් ඉන්න අතරේ ජෝගේ ඇපාර්ට්මන්ට් එකේ කුස්සිය පැත්තෙන් අමුතු යකඩ ගැටෙන ශබ්දයක් ඇහෙනවා. ඔහු ටිකකට වැඩ නතර කරලා ඒ දිහා අවධානයෙන් අහගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඔහු කුස්සියට යනවා. එතනදී ඔහුට පේන දේ ඔහු සම්පූර්ණයෙන්ම තුෂ්ණින් භූත කරනවා. ඔහු දැක්කේ ඔහු කුස්සියේදී භාවිතා කරන පිහි එකතුවේ තිබුණු හැම පිහියක්ම එළියට අරගෙන සිංක් එක උඩ හරි පිළිවෙලට තබලා තිබ්බ එක. ජෝ එකපාරටම ඔහුටම කියා ගන්නවා මම මෙහෙම එකක් කරේ නෑනේ කියලා. ඔහු හැමින් හැරෙද්දී ඔහුට දැනෙනවා ඔහුගේ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ අමුත්තක්. දැඩි නිහඬතාවයක්. ජෝ හොඳින් නිරීක්ෂණය කරද්දී ඔහුට පේන්න ගන්නවා කුස්සියේ තිබුණු ලෑල්ලක අලුතින් වගේ පේන්න තියෙන කැපුම් පාරවල් ටිකක්. ඒ කැපුම් පාරවල් ලීයේ කපලා තිබුණේ උයද්දී එන කැපුම් පාරවල් වගේ නෙමෙයි. ඕනකමකින් කරපු දෙයක් වගේ. නැවත රටාවකට කරපු පාරවල් වගේ පේන්නේ. ජෝ එක මොහොතකට නවතිනවා. ඔහුගේ හිතට එක අදහසක් එනවා. මේ දේවල්
වෙන්නේ මේ නිවසේ ඉන්න ආත්ම කෙනද? ආත්ම නිසාද කියලා ඔහු එකපාරටම හිතන්න පටන් ගන්නවා. ඔහුට හිතෙනවා මේකේ ඉතිහාසයට සම්බන්ධ කෙනෙක් විසින් දෙන සංඥාවක්ද? ජෝ ඒ අවස්ථාවේදී ඔහුගේ iPhone එක අරගෙන voice record එක on කරනවා. කිසිම දෙයක් රෙකෝඩ් කරන්න කලින් ඔහු කාමරයේ නිශ්ශබ්දතාවයක් ඇති කරනවා. TV off කරලා AC එක off කරලා background එකේ හැම ශබ්දයක්ම නවත්තලා දානවා. ඊට පස්සේ ඔහු හැමින් මෙහෙම ගහනවා. කවුරු හරි මෙතන ඉන්නවද? කිසිම ප්‍රතිචාරයක් නැහැ. සම්පූර්ණම නිහඬතාවයක් තියෙන. ඔහු තව ටිකක් වෙලා ඉඳලා තව ප්‍රශ්නයක් අහනවා. කුස්සියේ හිටියේ කවුද? මගේ කුස්සිය හරහා ගියේ කවුද? ආයෙත් කිසිම શબ્දයක් නැහැ. ඒත් එතනදී ෆ්‍රෙඩ් එකපාරටම ගොරවන්න පටන් ගන්නවා. කාමරේ එක පැත්තක් දිහා බලාගෙන එතන කවුරු හරි ඉන්නවා කියලා ෆ්‍රෙඩ් ඒ දිහා බලාගෙන ගොරවන්න පටන් ගන්නවා. හැබැයි ජෝට කිසිම શબ્දයක් ඇහෙන්නේ නැහැ. ජෝ ඒ රෙකෝඩ් කරපු ඔඩියෝ ෆයිල් එක ඔහුගේ කම්පියුටරේට ෂෙයා කරගන්නවා. ඒ ෂෙයා කරගෙන ඔහු හෙඩ්ෆෝන්ස් දාලා අහන්න පටන් ගන්නවා. ඔහු අහපු කවුරු හරි මෙතන ඉන්නවද කියන එකට එනකන් මුකුත් શબ્දයක් ඔහුට ලැබෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. නමුත් ඔහු කුස්සිය ගැන අහපු තැනට ආවම ඔඩියෝ එකේ යම් තැනක් වෙනස් වෙලා තියෙනවා කියලා ඔහුට තේරුම් වෙනවා. ජෝ අහපු කුස්සිය කවුද හිටියේ? මගේ කුස්සිය හරහා ගියේ කවුද? අහපු දෙයට අපහැදිලිව හරි මේ වගේ දෙයක් තමයි ඔහුට අහන්න ලැබුණේ. Who keeps walking in the kitchen? ඔහුට එකෙන් දැනෙන්නේ the married one වගේ කියන අදහසක්. ඒ අතරම ඔහු බව්මාස්ටර්ගේ case files, victim list, article අහපව හොඳට රිවිව් කරන්න පටන් ගන්නවා. ඒකේ පැටර්න් එක ඔහුට එකපාරටම තේරෙනවා. ඔහු බලන හැම ડોකියුමන්ට් එකකම victim කෙනෙක්ම තනිකඩ පිරිමි කට්ටිය, තරුණ තනිකඩ පිරිමි කට්ටිය, මැරිඩ් කෙනෙක්, බැඳපු කෙනෙක් ගැන සඳහනක් නැහැ. මේ නඩුවට සම්බන්ධ වූ විවාහක එකම පුද්ගලයා දාමඝාතකයා හර්බ් බව්මයිස්ටර්. ඒ නිසා ජෝ තේරුම් ගන්නවා මේ හොල්මන් කරන්නේ අපරාධයට ලක් වුණු අය පමණක් නොවේ, ඔවුන්ව ඝාතනය කළ හර්බ් බව්මයිස්ටර්ගේ හොල්මනත් මේ දේපල තුල තියෙන බව. ඉතින් මේ වගේ අద్భుත සහ නොවැසඳුණු අභිරහස් ගැන තව තවත් වීඩියෝ නරඹීමට අප සමග සම්බන්ධ වන්න.